අයිබෝවන් කියලා මිස්ටර් විස්සත් එක දෙන ඔයාලව අද සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද අපි කතා කරන්නේ බ්ලැක් ටෙට්‍රා ගැන. මේ බ්ලැක් ටෙට්‍රා ගැන කතා කරන්න ඇද්දි මෙයා සාමාන්‍යයෙන් රේසියෙන් හොයාගන්න පුළුවන් වගේම ගොඩක් දෙනෙක් ආසාවෙන් හද මාළුවෙක්. ඉතින් මේ මාළුව ගැන කතා කරන්න කලින් චූටි ලියුමක් තියෙනවා. channel එක සබ් එකක් දාලා දෙනවා. සබ් එකක් දාලා බෙල් එකත් ඕල් දාලා channel එක සෙට් එකම අපි බ්ලැක් ටෙට්‍රා ගැන කතා කරන්නේ. කලින් කිව්වා වගේ අද අපි කතා කරන්නේ බ්ලැක් ටෙට්‍රා ගැන. ඉතින් මෙයා බ්ලැක් ටෙට්‍රා, බ්ලැක් ටුමර්, පෙරිගෝඩ් ටෙට්‍රා වගේ නම් වලින් මෙයා හඳුන්වනවා. දකුණු මධ්‍ය බ්‍රසීලයේ අයිසන්දික අර්ජන්ටිනාවේ පැරගුවේ ගංගා ඩ්‍රෝනි වලට මෙයා ආවේනිකයි. ඉතින් මෙයා සාමාන්‍ය සෙනඟ 7.5 විතර වර්ධනයක් දක්වන මාළුවෙක්. මෙයා සාමාන්‍ය මෙදුළු වල විතර දකින්න සුලභ මාළුවෙක් වගේම මාළු ඇති කරන කට්ටිය අතරත් ප්ලාන්ට් පැත්තට ඉන්න අය අතරත් ජනප්‍රිය වෙන මාළුවෙක්. කළු පාටට හුරු අලු පෑ ශරීරයක් තියෙන මේ මාළුවගේ සාමාන්‍යයෙන් කට නාසය ගැන මුහුණ ආශ්‍රිත ප්‍රදේශයේ ලා පාටයි වරල පැත්තට යන කලයක තද වෙනවා. ඒ වගේම මෙයාගේ ඇඟේ තියෙනවා කළු පාට තද කළු පාට ඉරිදක. ඒ දෙක ලා වෙන්නේ ඒක තද කළු පාට ඉරිදයක් තියෙනවා. ඒකෙන් මෙයාව පහසුවෙන් අපිට බ්ලැක් ටෙට්‍රා කියලා අඳුර ගන්න පුළුවන්. ස්වභාවික පරිಸ್ಥಿತಿ මෙයා පණුවන් කුරුමින් ආහාරයට ගන්නවා. ඒ වගේම අපිට මෙයාව ප්‍රතිකරනකොට රැෆ්නියා ඒ වගේම පැලට් වර්ග නට්බර්න් වගේ ආහාර මෙයාට දෙන්න පුළුවන්. ඉතින් මෙයා සමග ස්වභාව පරිසරය ගත්තාම ඔය නොගැඹුරු වැලිතලා සහිත ශාකරස්මත් තියෙන පරිසරය තමයි මෙයා ප්‍රිය කරන්නේ. ඉතින් අපි ඇක්වේරියම් වලින් හදනකොට මෙයාව ටැංක් සෙටප් කරද්දී ප්ලාන්ට් ටැංක් එකට දාගන්න එක ගොඩක් සුදුසුයි. අවුරුදු දෙකකින් ලිංගික පරිණතයටපත් වෙන මේ බ්ලැක් ටෙට්‍රා මෙයා සාමාන්‍ය බිත්තර විසිරවනවා. ඒ කියන්නේ තැම්පත් කිනු මුත් නැහැ කෙලෙම විසිරවලා දානවා. ඒ වගේම ආයේ ඉතින් මේ පැත්ත හැදලා බලන්නේ නැහැ. මෙයාගේ පැටවම බිත්තරම ආහාරයට ගන්න සම්භාවිතාවය තියෙනවා. ඉතින් ගොඩක් සාමාන්‍ය මෙයා පැටව ටික ප්‍රිපේර ගන්න ඕන නම් එක්ක ලොකු දෙන්නව අයින් කරන්න ඕනි බිත්තර ටික පස්සේ. එහෙම නැත්නම් ශාකා ටිකක් වැඩිපුර හිටවන්න ඕනි මේ ටැංකිය. එතකොට අර ඉතුරු වෙන බිත්තර යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා මෙයාලගෙන් අර හොයාගන්න බැරි වෙච්ච. ඉතින් එහෙම තමයි මෙයාලගෙන් බිත්තර බේර ගන්න වෙන්නේ. අවුරුදු 3-5ක් විතර ආයු කාලයක් තියෙන මේ බ්ලැක් ටෙට්‍රාව කියන්නේ බ්ලැක් ටෙට්‍රා කියන්නේ ස්වභාවික පරිසරයේ ඉන්න මාළුවෙනේ. එතකොට බ්ලැක් ටෙට්‍රාව අරගෙන එයාගේ ජාල වෙනස් කරලා අපිට විවිධ වර්ණ එකතු කරලා මෙයාගෙන් ග්ලෝ ටෙට්‍රා නිර්මාණය කළා තියෙනවා. ඒ ග්ලෝ ටෙට්‍රා මිනිස්සු ඉතින් කෘත්‍රිම නිර්මාණය ජාල වෙනස් කරලා හදපු මාළුවෙක්. ඒක ග්ලෝ ටෙට්‍රා ගත්තාම එයා විවිධ පාටෙන් රෝස පාට, නිල් පාට, කහ පාට, හයිලයිට් පාට සෙට් එකකින් දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඉස්සරහට ග්ලෝ ටෙට්‍රා ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකෙන් බ්ලැක් ටෙට්‍රා ගැන අරන් ආවා. මේ වීඩියෝ බලමු ඔයාලා. වීඩියෝ එක හොඳයි නම් channel එකට sub එකක් දාලා bell එකත් all දාලා දිගටම channel එක සෙට් වෙන්න කියලා අදින් මතක් කරගන්න.